ඔයා කරන්න හදන වෙනස හරියට අඳුර ගන්න මොකක්ද කියලා දැන් ටෙස්ට් කරන්න. පොඩි ටෙස්ට් අඳුර ගන්න ටෙස්ටිං. පොඩි ටෙස්ට් රන් එකක් කරලා බලන්න. ඒ වෙනස ටික අදහසේ හැටියට වෙනස් වෙනවා. හිතන්න ඔයාට මත්ස්‍ය වගාවක් කරලා ඒක එක්ස්පෝර්ට් කරන්න ඕන කියලා. එකෙක් යවලා බලන්න. ඒතර ඔයාට තේරෙනවා කස්ටම්ස් වල කොහොමද මොනවද සීන් ටැක්ස් කොහොමද? එක මාළුවෙක් යවන්න. හිතන්න ඔයාට යවන්න තියෙන දකුණු අප්‍රිකාවට කියලා. එක මාළුවෙක් පණ පිටින් දකුණු අප්‍රිකාවට යන්න ඕන. හරි. ඊට පස්සේ උලන් දෙන්නෙක් යවන්න. 3 දෙනෙක් එහෙම ස්කේල් කරන්න පුළුවන් ඊට පස්සේ. ඊළඟට කස්ටම් එකට යනවා. කස්ටම් එකේ කොහොම කතා කරොත්ද වැඩි වෙන්නේ? ලොකු සීන් දාන්න ඕනද? හඩෙන් කතා කරන්න ඕනද? වැඳලා වගේ කරොත් වැඩි වෙන්නේ. ඒ සමහර දොරවල් රත්තු කරගෙන යනවා. සමහර දොරවල් පයින් ගහන්න නරින්න. එහෙම කළා මේ මාළුවව කන පිටින් දකුණු අප්‍රිකාවට දැන් ගියා. එන්න හරි. දැන් මොකද රිපීට් කරන්න සහ ස්කේල් කරන්න යන්නේ පළවෙනි මාළුවව යවන්න දකුණු අප්‍රිකාවට. ඊට පස්සේ බලමු කොහොම තමයි නේද? හිතනම් ඉන්න එපා අපරාධේ හොඳද? හිතින්නේ ඒවා ගොඩ සංශෝධනය කරගෙන අත්තර කරන්න ගියාම. ඒ හින්දා අදහසක් ආවොත් එක් චූටියට එකපාරක් කරලා බලන්න. ඒ වගේ එකක් කරලා බලන්න. පොඩි චූටි එකක් ටෙස්ට් කරලා බලන්න. හරි නම් වැඩේ මරුණා ස්කේල් කරන්න. මැසිව් ස්කේල් ඉම්ප්ලිමන්ටේෂන් එක කරන්න.